අපි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ මේ ජනාධිපති කාර්යාලය ඉස්සරහට අපි බීරෝයකට විරුද්ධව අපිට කිසිම සාධාරණයක් වුණේ නැහැ බීරෝයකින් මේ මහානායක ඇන්ටනි මහානායක කියන ඒජන්සියෙන් අපේ කෝටි 20ක් වංචා කරලා අපේ මේ ඉන්න මිනිස්සුන්ගෙන් අපිට තව සතයක්වත් දුන්නේ නැහැ අපිට මේ සාධාරණයක් ඉටු කරන්න කියන අදහසින් තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති කාර්යාලයෙන් ඉස්සරහට ජනාධිපතිතුමාගෙන් මොකක් හරි අපිට සාධාරණයක් වෙන්න ඕන හින්දා රට රොමේනියා සර්බියා ඊශ්‍රායෙල් පෝලන්ඩ් 205 දෙනෙක් ඉන්නවා 205 දෙනෙක් ඉන්නවා. ඉතින් අපිට තාම සාධාරණයක් වුණ නැහැ. අපි යන්න තියෙන තැන් වලට ගියා. මේ මිනිහා දැන් හැංගිලා ඉන්නේ කෝටි 20ක් අරන් ගිහිල්ලා මේ මිනිස්සුන්ට අද වියදම උනත් අද නැහැ මේ මිනිස්සුන්ට. අපි ඉල්ලන්නේ අපිට මේක නිරවුල් කරලා දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. අයිබෝවන් මම මහේෂ් වේරගොඩ මහානායකට කියන ඒජන්සියට හවුවෙච්ච අයගේ සංගමයේ කැඳවුම්කරු අද අපි මෙතෙන්ට එක්කව වෙලා ඉන්නේ මේ බල්ගම පීසි මහානායක එන්ටර්ප්‍රයිස්ගේ අධිපති ඇන්ටන් මහානායක කියන පුද්ගලයා විවිධ ප්‍රදේශවල ඉන්න අපේ මේ තරුණ තරුණියන්ගෙන් කෝටි 20ක මුදලක් වංචා කරලා මේ සැඟවී සිටින්නේ අපිට රුමේනියාව එතකොට ඊශ්‍රායල සර්බියා වගේ රටවල් වලට අපි පිටට අරිනවා කියලා අපිට කූට ලේඛන ලබා දෙන කියන්නේ වර්ක් පර්මිට් එතකොට අපි මේ ඔපෝ ලෙටර් හැමදේම ව්‍යාජ. එතකොට අපේ කෝටි 20ක මුදල වංචා කරලා මේ හැංගිලා ඉන්නේ. අපි බියරෝ එකේ පැමිණිලි දාලා දින පැමිණිලි 300කට ආසන්න පිරිසක් මේ වෙද්දි බියරෝ එකෙන් හරියට මන්දගාමීව මේ සේව හැමදේම සිද්ධ වෙන්නේ. අපිට ආරංචියක් කරලා දින මහානායක ඉන්දියාවට පලා යන්න යාපනයේ සැඟවී සිටිනවා කියලා. අපි මේ සම්බන්ධව FCID එතකොට බියරෝ එකේ බල්ගම පොලිසිය පැමිණිලි දාලා දිනවා. අපිට දැන් අපි පැමිණිලි දාලා මාස 4ක් වුණා. අපිට කිසිම සාධාරණ මේ වෙද්දි වෙලා නැහැ. නමුත් මේ වෙද්දිත් මහානායක කියන පුද්ගලයා අදටත් මිනිස්සුක පිටට අරිනවා. ඉතින් ඒජන්සි තානම් කරපු ඒජන්සියක් මේ බෑක්ලිස්ට් කරපු ඒජන්සියක් කොහොමද එහෙම කරන්නේ? ඒතර අපිට ඒකෙන් පෙනී යනවා මේ බීරෝ එකේ ඉන්න ඇතම් නිලධාරී මේකට මේ කූට ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. ඉතින් මේ අපි මේ අද පෙරිසිරින් අපේ ලංකාවාසී මේ අපේ අහිංසක මිනිස්සු ගෙවල් උගස් තියලා සල්ලි පොලිටරන් තමන්ගේ දුවා දරුවා පිට අරින්න බලාගෙන බලන් හිටු පිරිසක්. ඉතින් අද අපේ මිනිසුන්ට ගේදොරල් යාන වාහන මිල මුදල් අඩුතරමේ අපි පිටට ඇරියෙත් නැහැ. ඉතින් අද අපි හැමෝම පොලි ගෙවන්න ණය ගෙවාගෙන හරි පීඩිත විදිහට ඉන්නේ. අපි මීට මාසෙක කලින් බියරෝ එකේ ඉස්සරහ උද්ඝෝෂණයක් කළා. අපිට ඒ වෙලාවේ බියරෝ එකේ OIC ආරි සිංහ කියන මහත්තයයි ඒක බාර වෙන IP අල්විස් කියන මහත්තයා පොරොන්දු වුණා. මාස දෙකක් ඇතුළත මම අල්ලනවා. අදට මාසයක් මේ වෙද්දිත් මේ බීරෝ එකේ මහානායකයා බීරෝ එකට කතා කරනවා. ඉතින් මේගොල්ලන්ට තාම බැරි වුණා මේ මහානායකයා ඇරස් කරලා. අපි ඒකට දුන්නා උදාහරණයක්. මේ ඉන්නේ මේ තුන් දෙනා ට්‍රෙවින් ජෙරාඩ් සංජීව ජීවන් තරුච. මේ ට්‍රෙවින් කියන්නේ මේ කලනාකරු. අදලත් එයා වැටුපක් ගන්නවා. ඒකට සාක්ෂි දරන බල්ගම පොලිසිය OIC. මේගොල්ලෝ අදලත් මහානායකත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. ඒකට සාක්ෂියට මේගොල්ලෝ තමයි පොලිසිය උසාවියට මහානායකයන් අදලත් පෙනිසින්. ඇයි මේගොල්ලන් ඇරස් කරලා මේ නීතිය අපිට අරගෙන අපේ සල්ලි අපිට අරන් දෙන්නේ. අපි මේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අද ජනාධිපතිතුමා ජනපති ලේකම් කාර්යාලයට එනවා. අද අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාගෙන් අපි මේ මිනිස්සු මේ රජයට ඡන්ද ලබා දුන්නේ මේ රටේ මේ දුසිත අල්ලයි කියලා බලාපොරොත්තුෙන්. අපි මේ ආණ්ඩුවට දොස් කියනවා නෙමෙයි. අපි ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ මේ මහානායක කියන කම්බ හොරාව අල්ලලා මේ අසරණ අපේ පිරිසගේ කෝටි 20ක මුදල අරන් දීලා අපේ මේ මිනිස්සුන්ගේ පිටරට හිනේ අපි නැවත සබෑ කරගෙන අපේ මිනිස්සු පිටරට ගියොත් තමයි මේ රජයට ඩොලර් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අධ්‍යක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිතුමනි මේ බියරෝ එකේ ඉන්න දුසිත නිලධාරීන් අයින් කරලා මේ මහානායක ඉක්මනට අරස් කරලා අපේ සල්ලි ලබා දෙන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. සල්ලි දියව සල්ලි දියව අපේ සල්ලි අපිට අරන් දෙන්න අතිගරු ජනාධිපතිතුමනි දියව මහානායක අත්තරගොඩ ගන්නේ මහානායක අත්තරගොඩ ගන්නේ අපේ සල්ලි අයියේ